ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මහරස්ස පරාජයෝ හි උඝෝසයුන් දේව ගණාපසන්නා ඒතේන සච්චේන ජයස්සු මය්‍යං ඒතේන සච්චේන ජයස්සු තුයං. එන අද දවසේත් අපි පන්ති ආරම්භ කිරීමට අපි ඊරෝසි මහත්මයාට ආරාධනා කරනවා. ඉදිරියට පන්ති කරගෙන යන්න සියලු දෙනාටම ඒ වගේම පැයකින් විතර පසු අපි කේන්ද්‍රයක් අනුසාරයෙන් ඒ ජෝස සිද්ධාන්ත කරගෙන බලාපොරොත්තු වෙනවා. ඉතින් සියලු දෙනාටම තෙරුවන් සරණයි, සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඊරෝසි මහත්මයාට ආරාධනා කරනවා ඉදිරියට පන්ති කරගෙන යන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. හැමෝටම සුබ සන්ධ්‍යාවක්. ආයුබෝවන් මේ සුබ සන්ධ්‍යාව. අයිබෝන් සුබ සන්ධ්‍යාව. ගිය සතියේ මොන හරි ගැටලු තියෙනවද ඉගෙන ගත්තේ වගේ. මේ රාශි හඳුනා ගැනීමක් කරා. රාශි 12 කියන්නේ මොකක්ද කියන එක හඳුනා ගැනීමක් කරා. පෘථිවි ගෝලීය අංශක 360කට බෙදුවා. ඒ බෙදලා කොටස් 12කට බෙදුවා. කොටස් 12 එක අංශකයක්. ඒ කියන්නේ කොටස් 12 අංශක 30 කොටස් 12කට තමයි බෙදෙන්නේ කියලා කිව්වා. මෙන්න මේ ආකාරයට මම ඇඳපු පින්තූරේ සරලව ගත්තොත් මෙන්න මේ විදිහයි. මෙන්න මේ විදිහට අංශක 360ක වෘත්තයක් අපි රාශි 12කට බෙදුවා. එතකොට එක රාශියක් අංශක 30ක් වෙනවා කියලා අපි ලියා ගත්තා. අපි අද බලමු එතකොට මේ රාශි 12 කොහොමද කේන්දරයකට දාන්නේ කියලා. ලියා ගන්න ග්‍රහයන්ට හිමි රාශි කියලා ඇඳ ගන්න කොටු 12. මේ විදිහට කේන්දරයක් ඇඳ ගන්න. මම ස්ක්‍රීන් එක අයින් කරනවා. ඔයගොල්ලෝ මගේ ෆෝන් එකෙන් ඩබල් ක්ලික් කරලා යන්න. ෆෝන් එක තියෙන තැනට මම බෝඩ් එකට මේක අරගන්නවා. බෝඩ් එක පේන්නේ නැති අය ඉන්නවද? ඒක ඉස්සෙල්ලා කියන්නේ මාව පේන්නේ නැති නැත්නම් බෝඩ් එක පේන්නේ නැති අය ඉන්නවද? හැමෝටම මාව පේනවද කතා කරන්න? පේනවා මිස්. කොටු 12ක් ගන්න. දැන් ඕක අපි ඔය ඉගෙන ගත්ත රාශි 12 කොහොමද කේන්දරයකට දාන්නේ කියලා තමයි දැන් මේ බලන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි විශ්ව කේන්ද්‍රය කියලා කියනවා මේෂ ලග්නයට. මේෂ ලග්නයට විශ්ව කේන්ද්‍රය කියලා කියනවා. මිස් මට මිස් තේන්නේ නැහැ. කොහොමද ඒක හදාගන්නේ? මම ලොග් වෙලා ඇති ඉරෝෂි ෆෝන් කියලා එකක්. බලන්න. ඒක මට පේනවා. ඒක පේනවද? ඔව් ඒක පේනවා. ස්වාමීන් වහන්සේ හදාගන්න විදිහ කියලා දෙනවද? මිස් මෙහෙමයි මෙතන ඒක උඩ දෙපාරක්
කික් කරන්න. දෙපාරක් කික් කළා නම් හරි. මොකද ෆෝන් එකෙන්ද යන්නේ. එහෙම ෆෝන් එකෙන් නැත්නම් යන්නේ එහෙමයි. ෆෝන් ෆෝන් එක යනවා එකෙන්. ඒකට දෙපාරක් ටච් කරන්න. හොඳයි. හරි ගියාද? ම්ම්. හරිද මිස්? තාම නැහැ. ඒ කියන්නේ දැන් මිස්ටර් මේ ඒ කොටස පේනවද? ඉරෝසි මහත්මියව පේනවද? ඊරෝෂි මහත්මිය කියලා අර අයි අකුරක් පේනවා. නෑ දැන් මිස් මෙහෙමයි මිස් කරන්න හ්ම්. මේක දැන් ෆෝන් එකේ ගියාම වන්නත පැත්ත තියෙනවානේ. ඔව්. ඒ කියන්නේ ස්ක්‍රීන් එක ටච් කරාම වන්නත පැත්තේ තියෙනවා අර තිත් තුන තියෙන කොටුවක් වගේ එකක්. ඔව් හරි. ඒක උඩ ටච් කරන්නකො. හ්ම්. ඊට පස්සේ ආවද මේ ඉරෝසි මහත්මිය අර බෝඩ් එකේ ලියන එකක් පේන එක. නෑ. ඒක ටච් කරාම මොකද ආවේ මිස්ටර්? ඒක ටච් කරාම අර ඔඩියෝ සෙටින්, කැප්ෂන් සෙටින්, මීටින් සෙටින් ඒ ටික නෑ තමයි. නෑ ඒක නෙමෙයි. නිකන් කට්ටියගේ නම් බැට් දෙනක් තියනවද ඔගේ? පාටිසිපන්ට්ස් කියලා තියෙන එකද? නෑ එතන නෙමෙයි. මිස් ගේ ෆෝන් එකේ ස්කෑන් එක උඩ ටච් කරන්න එකපාරක්. හරි. ටච් කළාම ඒකේ ආයෙ නැද්ද නිකන් තිත්තියක් තියෙනකෝ. ඒ කියන්නේ හතරස් කොටුවක් වගේ තිත් වලින් හදපු එකක්. පොඩි එකක් සලකුණ. වම් අත පැත්තට වෙන්න, දකුණු අත පැත්තට වම් අත පැත්තට වෙන්න. උඩ ස්ක්‍රීන් එක උඩට වෙන්න. ආවද මිස්? නෑනේ. මට හොයාගන්න නෑ ඒක. පොඩක් ඉන්න මම බලන්න ෆෝන් එක ලොක් කරලා. Recording in progress. එතකන් මිස් අහගෙන ඉන්නකෝ. මිස් ෆොටෝ හොඳයි. 12 ගන්න. ෆොටෝ 12 ඉඳලා විශ්ව කේන්ද්‍රය කියලා උඩින් ලියා ගන්න. ලියාගෙන මැද අර අපි කේන්ද්‍රයක මැද කොටස මේෂ ලග්නය. අපි ලග්නයේ නම ලියන්නේ වටේට කොටු 12 තියෙනවා. මැද කොටුවේ අපි මේෂ ලග්නය කියලා ලියනවා. ඒ හැම කොටුවකටම පොදු මැද කොටුවක් තියෙනවානේ. ඒක අපි මේෂ ලග්නය කියලා ලියනවා. ඒක විශ්ව කේන්ද්‍රය කියලා කිව්වම ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ අපි මේෂ ලග්නයයි කියන්නේ කියලා. එතකොට මේෂ ලග්නය වෙනකොට මෙන්න මේ පළවෙනි කොටුව. පළවෙනි කොටුව කියන්නේ මෙතන මෙන්න මේක. යන්නේ ගණන් කරන්නේ මේ අතට. මෙන්න මේ අතට තමයි යන්නේ. මෙන්න තමයි ගණන් කරන්නේ. දෙක හරි. 3 4 5 6 7 8 9 10 11 12 හරි ගියේ නැති නිස්සාම හරි ගියා. හරිද කාන්ත ඔව් හරි. අනේ ස්තුතියි. දැන් එතකොට 1 2 3 4 කියලා අපි වාමාවර්තව තමයි එතකොට ගණනය කිරීම කරන්නේ. මේක එක උඩම කොටුව එක කියලා ගන්නවා. ඒකේ නම වැටෙන්නේ මෙන්න මෙතන ලග්නය අනුව. ඒතර මේෂ ලග්නේ නම් එක මේෂ ලග්නය වෙනවා. අපි හිතමු මේ ජන්මියාගේ ලග්නය කටක කියලා. මේක කටක කියලා ලියලා තිබ්බොත් මේක වෙන්න ඕනේ කටක. මෙතන කන්‍යා කියලා ලියලා තිබ්බොත් මෙතන පළවෙනි කොටුව කන්‍යා. ඒතර ගණනය කිරීම කන්‍යාවේ සිට පිළිවෙලට මම ඔයගලට මතක ඇති ගිය සතියේ කිව්වා රාශි ටික පිළිවෙලින් මතක තියෙන්න ඕනේ. ඒ පිළිවෙල හරිම වැදගත්. ග්‍රහය පිළිවෙලක් නැහැ. රාශි පිළිවෙලකට යන්නේ. මේෂේ ඉවරුනහම තමයි වෘෂභයට යන්නේ. වෘෂභය ඉවරුනහම තමයි මිථුනයට යන්නේ. ඒතකොට කෙනෙක්ගේ රාශිය නැත්නම් ලග්න රාශිය කටකය නම් කටකේ ඉවරුනහම මෙතනට එන්නේ මොකද්ද කියන්නේ ඕගොල්ලන්ට පිළිවෙලින් මතක තියෙනවා. සිංහය කියලා. තුන්වෙනි එක කන්‍යා. තුලා. ඒකෝර මේක වෙනස් වෙනවා. මෙහෙම කරකැවෙනවා. කටකයේ කිව්වහම කටකයේ මෙතනට ආවහම සිංහය දෙක වෙන්නේ. කන්‍යාව තුන්වෙනි යගේ තුන්වෙනි කොටුව වෙන්නේ. මෙන්න මේ වෙන අනිවාර්යෙන් පිළිවෙල මතක තියාගන්න ඕනි. ඒකට විශ්ව කේන්ද්‍රය ගත්තාම මේෂය එක වෙන්නේ. වෘෂභය දෙක, මිථුන,
කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන. මේ විශ්ව කේන්ද්‍රය හොඳින් ඔළුවේ තියෙන්න ඕනේ. හේතුව මේ විශ්ව කේන්ද්‍රයට අනුව තමයි ගොඩක් වෙලාවට තත්කාලයේදී අපි සමහර දේවල්. තත්කාලය කියන්නේ මොකද්ද? තත්කාලය කියන්නේ අපි කෙනෙක් ආවහම ඒ වෙලාවට කේන්ද්‍රය බලන්න එනවා සමහර වෙලාවට තත්කාලයක් බලන්නවා කියලා. එතකොට කරන්නේ මොකක්ද? ජන්ම කේන්ද්‍රයෙන් නෙමෙයි අපි පලාපලේ දෙන්නේ. ඒ වෙලාවේ එතන හදලා අපි හිතමු ආවේ ජන්මය ඉරිදා දවල් 2ට කියලා අපේ ගෙදරට ආවේ කේන්ද්‍රය බලන්න. ඉරිදා දවල් 2ට අපි කේන්ද්‍රයක් හදනවා. දැන් මම ඉන්නේ පිළියන්දල නම් පිළියන්දලට අදාළව. දැන් තව මාස දෙකකින් විතර ඔයගොල්ලෝ කේන්ද්‍ර හැදීම එනවා. ඔයගොල්ලෝ කේන්ද්‍රයක් හදන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නවා. අන්න ඒ වෙලාවට කේන්ද්‍රයේ බලන්න ආපු වෙලාවට අපි හදන ලග්නයට තත්කාල ලග්නේ කියනවා. ජන්මියාගේ ලග්නේ වෙන එකක්. වේලපත්කඩේ ඉන්නේ නැත්නම් කේන්ද්‍රයේ කොපියේ තියෙන ලග්නේ වෙන එකක්. නමුත් ඒ වෙලාවේ අපි හදනවා ලග්නයක්. ඒකට අපි කියනවා තත්කාල ලග්නේ කියලා. ඒක ගොඩක් වෙලාවට මේ විශ්ව කේන්ද්‍රයට සම්පාද කරලා තමයි අපි බලන්නේ. මනුෂ්‍ය රාශියක්, තිරිසන් රාශියක් ලග්නේ උනේ. ලග්නේ ඉන්න ග්‍රහය කවුද? සඳු ඉන්නේ කොහෙද? මේක මේ විශ්ව කේන්ද්‍රයේ කියන දේවල් يعني ඒක අනුපාතයක් විදියට නැත්තම් ඒක සමපාත කරනවා අපි ආපු කේන්දරයේ එක්ක විශේෂයෙන් තත්කාලයේදී. ඒ වගේමයි එතකොට අනිත් හැම පලාපලයකදීම විශ්ව කේන්ද්‍රයට කොහොමද මේක අනුගත වෙන්නේ කියන එක ගොඩක් වෙලාවට අපි පලාපල කතනේදී ගන්නවා. ඒ හින්දා හොඳින් මේක මතක තියාගන්න ඕනේ. එතකොට මේෂයෙන් පටන් ගන්නකොට ඔයාලට මම දෙකක් කියනවා මේෂ ලග්නයට අයිතිකාරයෙක් ඉන්නවා. කවුද? කුජ. කුජ. විෂභ ලග්නයට අයිතිකාරයෙක් ඉන්නවා. කවුද? විෂභ ලග්නයේ අයිතිකාරයා කවුද? සිකුරු. සිකුරු. මිථුනයට බුධ. 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 කටයට සඳු. සිංහයට රවි. කන්‍යාව මෙන්න ආයි බුධ. බුධට දැන් දෙකක් අයිති. බුධට රාශි දෙකක අයිතියක් තියෙනවා. මිථුනය සහ කන්‍යාව. හොඳින් මතක තියාගන්න එතකොට. බුධ මිථුනයටත් අධිපති, කන්‍යාවටත් අධිපති. තුලා කවුද අධිපතිය? සිකුරු. සිකුරුට තව තැනක් ආවා. වෘෂභ. එහෙනම් මතක තියාගන්න සිකුරු වෘෂභයට සහ තුලාවට දෙකටම අයිතිකාරයා. ඊළඟට එනවා වෘශ්චිකය. කවුද අයිතිකාරය? කුජ. කුජ. කුජට තව තැනක් අයිතියාවා. මේෂය. එහෙනම් මේෂය සහ වෘශ්චිකය කියන තැන් දෙකේම අයිතිකරු කුජ. ඊළඟට එනවා ධනුවට. අයිතිකරු ගුරු. ශනි. මකරයට ශනි. කුම්භයට ශනි. මේ ශනි මකර කුම්භ දෙක. දැන් අනිත් ඒවා නම් තැන් තැන් වල විසිරීලා නෙන්නේ. මකර සහ කුම්භ කියන එක ළඟ රාශි දෙක හැමතිස්සෙම සෙනසුරු ආධිපත්‍ය දරනවා. ඊළඟට මීනියට එනවා ආපහු ගුරු. ගුරුට දෙකක් ධනු මීන. ගුරුගේ අයිති තැන් දෙක. එතකොට දැන් මෙතන එක තැනක් අයිති අය ඉන්නවා. කවුද? කටක සිංහ. කවුද ග්‍රහය? කටක සිංහ. ග්‍රහය කවුද? ග්‍රහය අධිපතියෝ ඒකේ. රවි සඳු. සඳු. රවි සහ සඳු මේ දෙන්නට හැමතිස්සෙම කේන්දරයක අයිතිය තියෙන්නේ එක තැනක් පමණයි. කටකයට පමණයි සඳු අයිතිය කියන්නේ. සිංහයට පමණයි රවි අයිතිය කියන්නේ. අනිත් හැම එකටම දෙක ගාන. නැත්නම් හැම ග්‍රහයකටම රාශි දෙක ගානේ අයිතිය තියෙනවා. කටකය සහ සිංහේ තමයි රවි සඳුගේ අයිතිය තියෙන්නේ. මේක නෝට් එකක් විදිහට දාගන්න දැන්. මිස් ඔව්. මේ විශ්ව කේන්ද්‍රය කියන එක නියතයක්ද එතකොට? ඔව් විශ්ව කේන්ද්‍රය කිව්වහම ඒ කියන්නේ
රාශි චක්‍රේ පටන් ගන්න දැන් තමයි විශ්ව කේන්ද්‍රය කියන්නේ. මේෂයට. ඕනම තැනක කවුරු හරි කිව්වොත් විශ්ව කේන්ද්‍රය කියලා ඒ මේෂය. ඒක තමයි ඒකෙන් අදහස් වෙන්නේ මේෂයේ ලග්නය කියන එක. ඒකයි. මේ ගොඩක් වෙලාවට මේකේ තියෙන කාරකත්වය අපි අපේ ලග්න වලට අනුපාත කර ගන්නවා. සමපාත කර ගන්නවා. ඒක අපි ඉස්සරහදී කොහොමද කියලා බලමු. හරි. විනාඩියක් ඉන්න මට වෙලාව ඇති නේද දැන්? මකන්නද මම? මාව ඇහෙනවද? ඇහෙනවා මිස්. මකන්නද? මම නම් ලිව්වා. කොහොමද? හරි. දැන් මම ඔයගොල්ලන්ට වැඩක් දෙනවා. උපදින කෙනාගේ ලග්නය නැත්නම් අපි සලකා බලන කෙනාගේ ලග්නය තුලා. දැන් අර මං කිව්ව සිද්ධාන්තය උපයෝගී කරගෙන මට රාශි ටික මෙතන එකේ ඉඳන් දාලා පෙන්නන්න. අධිපතියෝ කියන්න ඕනේ. මූලික දැනුම තියෙන අය පොඩ්ඩක් ඉවසන්න. අලුත් අයට පොඩ්ඩක් රාශි චක්‍රය ගැන කියලා දෙන්න ඕනි. හින්දා එක දෙක තුන හතර නම් කරන කොටු ටික එහෙමමයි. එතකොට අපි මෙතෙන්ට දාන්නේ තුලා. තුලාවට පස්සේ විවෘතික ධනු මකර කුම්භ මීන මේෂ වෘෂභ මිථුන කටක
සිංහ කන්‍යා ඔන්න නම් කරපු ඉන්නේ තුලාව නම් දෙවෙනි එකෙන් ඕනේ පුෂ්‍යකය දැන් අධිපතිය ටික දාගෙන යන්න මම තනි අකුරෙන් ලියනවා සිකුරු කුජ ගුරු චානි ගුරු කුජ සිකුරු බුද චන්ද රවි බුද ඔන්න අධිපතිය වෙනස් වුණා දැන් ලග්නය අනුව අධිපතිය ඉන්න තැන් ටික වෙනස් වෙනවා අලුත්ම අය අපහැදිලි තැනක් තියනවා නම් මට කියන්න ලග්නය වෙනස් වෙනකොට රාශි 12 වෙනස් වෙන හැටි අපහැදිලි නම් ආයි කියන්න මට පේන්නේ අද කට්ටිය වැස්සට නිින්ද ගිහලා වගේ කතා නැත්තේ පැහැදිලි. පදිංචි මහත්මයා අලුතින්මද ජ්‍යොතිෂයේ පොඩි දැනුමක් හරි තියනවාද? නෑ. මම අලුතින්මයි. ජයන්ත කසුම්කාර කසුම්ලා දෙන්නේ ඉන්නවා මට සමා වෙන්න පොඩි ප්‍රශ්නයක් අහන්නද? හා? පොඩි ප්‍රශ්නයක් අහන්නද? අන්න දැන් ඔබතුමිය අපිට කියනවා මේෂ ලග්නය තුලා ලග්නය අංක 1ට එන්නේ තුලා. අපි මැද සටහන් කරගන්නවා තුලා ලග්නය කියලා. මම දැකපු දෙයක් නිසා මේ පොඩි ගැටලුවක් කියලා අහන්නේ. තුලා ලග්නය ඊළඟට අපි අංක 1ට දානවා තුලා කියලා. දැන් අපි සාමාන්‍යයෙන් අපේ කේන්ද්‍රයක් අරන් බැලුවාම මේක මීට වඩා වෙනස් නේ. මෙදින් තියෙනවා අපිට තුලා ලග්නය කියලා. අර අංග 1 කොටුවට එන්නේ වෙන නේද? ඒක තාම දන්නේ නැති නේද යහන්නේ. කියලා දෙන්න. දැන් තව චුට්ටකින් ලිත දිගාරින්න කියන්නේ හදන්නේ ඒක තමයි. දැන් ලග්නය තුලා වුණාට ලග්නයේ අයිතිකාරය සිකුරු වුණාට ඊළඟට මම යන්න හදන පාඩමට ඔය තමයි ප්‍රශ්නය අහන්නේ. හැම වෙලෙම සිකුරු තුලාවේ නැහැ. මේ ග්‍රහය ගමන් කරනවා. රවි අවුරුද්දට මේ රාශි 12ෙම යනවා. මාර්තු වලින් පස්සේ අප්‍රේල් වල තමයි රවි මේෂයේ ඉන්නේ. මාසයක් ගිය ගමන් රවි වෘෂභයට එනවා. ඊළඟට මිථුනයට. ඒ විදිහට යනවා. අනිත් ග්‍රහයොත් ගමන් කරනවා. ඊළඟ පාඩමට අදාළ ප්‍රශ්නේ. මම දෙන්නම්. ඔව්. මේ මම හිතන්නේ මහත්මයා ඇහුවේ දැන් මැද තුලා කියලා දාලා දැන් පළවෙනි කොටුව වල ඇත්තම නමක් දාලා නැහැනේ. ඔව්. සමහරට අංකයක් දාලා තියෙන්නේ. මේ මැද දැම්මහම මේ පළවෙනි කොටුවේ අපි දැනගන්නනේ පළවෙනි කොටුව තුලා කියලා. ඒ කියන්නේ මැද දැම්මට පස්සේ මැද දාන්නේ පටන් ගන්න කොටුව තමයි දාන්නේ. කටකය කියලා ගමන පළවෙනි උඩ තියෙන කොටුව පටන් ගන්න කටකය. ඒ කියන්නේ මැද තමයි නම දාන්නේ. උඩම තියෙන කොටුව තමයි අංක 1 කියලා දාලා තියෙන කොටුව තමයි ඒකේ ඒ නම වැටෙන්නේ. එතෙන් දෙකම පැහැදිලි ඉතාලම හොඳයි. ඒ කියන්නේ නම ලිව්වා හෝ නැතා පළවෙනි කොටුව තුලා වෙනවා. තුලායි. අපි ඊට ඊළඟ මහත්මයා කියපු දෙයක් පැහැදිලි. ඔව්. ඒකත් වැදගත්. දැන් තව මාසයක් දෙකක් යද්දි මේවා අපි ලියන්න ගන්නේ නැහැ. මේක තුලාව මේක වෘශ්චිකය මේක ධනුව කියලා ලියන්නේ නැහැ. අපේ ඔළුවට එනවා. එක තුලා නම් 7 අනිවාර්යෙන් මේෂේ. බලන්නකො 1 7 මේෂයේ 1 නම් තුලාව 7 වෙනවා හැමතිස්සෙම. තුලාව 1 නම් මේෂයේ 7 වෙනවා. ඒ වගේමයි මේ හැම එකකටම රාශි සප්තමයි. ඒකත් ඔළුවට ගන්නකො බලන්න. දැන් ධනුව ගත්තොත් එහෙම ධනුවෙන් 7 1 2 3 4 5 6 7 මිථුනේ. එතකොට මේ දෙක සප්තමයි. එතකොට මේකට මේක આવොත් මිථුනේ මේ පැත්තට ධනුව වෙනවා. හැමතිස්සෙම ඉන්න තියෙන රාශියෙන් සප්තම රාශිය හැමතිස්සෙම අදාළ තැනේදී අනිත් පැත්තට එනවාමයි. ඔයගොල්ලෝ හදලා බලන්නකො. ඊළඟට දැන් මේ අහපු ප්‍රශ්නේ ඊළඟ කොටසට යමු. ආඩමි
දැන් ග්‍රහයෝ ওই විදිහට දැන් ඕගොල්ලන්ගේ කේන්දරවල බැලුවම දැන් තුලා ලග්න නම් සිකුරු තුලාවේ වෘශ්චිකේ කුජ එහෙම නැහැ. ඒකට හේතුව ග්‍රහය ඉදිරියට ගමන් කරන හින්දා. ඒකට ඕගොල්ලෝ කේන්දරයක් ගත්තොත් එහෙම මෙන්න මේ නෝට් එක ලියාගෙන අපි ඊළඟට එමු ඊළඟ කොටසට. පොඩි ලියා ගන්න මේ ටික. මෙහිදී රාශි හිමිකාරීත්වය ඉහත අයුරින් ඉහත කිව්වම මම පොඩ්ඩක් මේ කියන්නේ විශ්ව කේන්ද්‍රයට අදාළව. නමුත් වැරද්දක් නැහැ දෙකම ලියාගෙන යටින් ලියාගත්තට. එක් එක් ග්‍රහයන්ට ලබා දී ඇති අතර රාහු කේතු ඡායාග්‍රහයින් වීම නිසා මේ ටික ලියන්න එපා. රාහුට කන්‍යා රාශියද මිථුනයට කේතුට මීන රාශියද ලබා දෙන ලදී. එතකොට අර විශ්ව කේන්ද්‍රයේ කන්‍යාව කියන තැන පැත්තකින් ඉරක් ගහලා රාහු කියලා ලියා ගන්න. මීනය කියන තැනට පැත්තකින් ඉරක් ගහලා කේතු කියලා ලියා ගන්න. sorry ආයි පැහැදිලි කරන්න. මොකද්ද? ආයි පැහැදිලි. ආයි පැහැදිලි. ඔව්. ඒ කියන්නේ දැන් ඡායාග්‍රහයින්ට අයිතියක් දීලා තිබ්බේ නැහැ මේ කේන්ද්‍රස්ථාන වලට. මොනවා හරි මේ කේන්ද්‍රයේ කොටු 12ට ඡායාග්‍රහයින්ට අයිතියක් දීලා නැහැ. නමුත් පොත්වල පසු කාලීනව අධ්‍යයනයේ මුල්ම කාලේ ඡායාග්‍රහයින් ගැන සඳහනක් මුල්ම කියන්නේ මම මේ දැන් අවුරුදු 5000කට එහා අතීතය ගැන කතා කරන්නේ. ඊට පසු කාලීනව. ඒකට කන්‍යා රාශිය කියන තැන රාහුටත් අයිතියක් තියෙනවා කියලා කිව්වා. රාහුගේ ගෙදර විදියට දැන් බුදගේ ගෙවල් බුඩට ගෙවල් දෙකක් තියෙනවා. එක ගෙයක් මිථුනය, එක ගෙයක් කන්‍යාව. රාහුටත් ඒ ගෙදරටම අයිතිය දුන්න කන්‍යාව කියලා. කන්‍යාව රාහුටත් අයිතියි. ඊළඟට කේතුටත් ගෙයක් දෙන්න ඕනේ. කේතුටත් නවාතැනක් දෙන්න ඕනේ. කේතු මීනයට අයිතිය දුන්නා. ඒතර ගුරු ඒ වගේම කේතු දෙන්නම මීනේ අයිතිය දරනවා. පැහැදිලිද? ප්‍රශ්නය අහපු මහත්මයාට පැහැදිලිද? ගුරු සහ ගුරු ග්‍රහයාට මීනේ අයිතිනේ අපි දැන් ලියාගත්තනේ. ඔව්. ඒ වගේමයි ඉරක් ගහලා එතනින් කේතු කියලා ලියා ගන්න. කේතු ග්‍රහයාටත් මීනයට අයිතියක් තියෙනවා. කේතුගේ ගෙදර විදිහට අපි මීනිය සලකනවා. දැන් ගුරුට ගෙවල් දෙකක් තියෙනවා. එකක් ධනුව, එකක් මීනය. කේතුට තියෙනවා එක ගෙයක්. ගුරුගේ ගෙදරට තමයි කේතුත් යන්නේ. ඔව්. බුදට ගෙවල් දෙකක් තියෙනවා. මිථුනය සහ කන්‍යාව. රාහුටත් එයින් එක ගෙයක් දුන්නා. එතකොට රාහුට කන්‍යාවේ අයිතිය දුන්නා. එතකොට සාමාන්‍යයෙන් රාහු කන්‍යාවේදී සහ කේතු මීනේදී හරිම සුබදායක ප්‍රතිඵල දෙනවා. අපි ඒව ඉස්සරහට ඉගෙන ගනිමු. රාහු කේතු කිව්වහම නපුරු දුෂ්ට එහෙම ගතියක් ටිකක් ඔළුවට එනවනේ. මේ කන්‍යාවේදී සහ මීනේදී රාහු උපතේදී රාහු කන්‍යා රාශිගත වෙලා ඉන්නවා නම් උපතේදී කේතු මීන රාශිගත වෙලා ඉන්නවා නම් මේගොල්ලෝ සුබ ප්‍රතිඵල දෙනවා. ඊළඟට ලියා ගන්න ග්‍රහයෙකු රාශියක ගත කරන කාලය. මාතෘකාවක්ද ටීචර්? අනුමාත්‍රිකාවක් වගේ ලියා ගන්න. ග්‍රහයෙකු රාශියක ගත කරන කාලය.
ලියා ගන්න රවි මාසයයි. මාස 1යි. සඳු දින 2මාරයි. දින 2මාරයි. සඳු තමා වේගවත්ම ග්‍රහය ග්‍රහ මණ්ඩලයේ. සඳුවේ හිඳ මනසට උපමා කරනවා. දින 2මාරයි එක රාශියක ඉන්නේ. අනිත් විදිහට කිව්වොත් අංශක 30ක් ගත කරනවා දින 2මාරෙන්. රවි ග්‍රහයා අංශක 30 ගත කරන්න මාසයක් යනකොට රාශියක් කියන්නේ අංශක 30ක් කියලා මං කිව්වනේ 360 12න් බෙදලා රවි ග්‍රහයා මාසයක් ගත කරනකොට සඳු ග්‍රහයා දින 2මාරෙන් එතන තරණය කරනවා. කුජ මාස 1මාරයි මේ දල වශයෙන් නා වක්‍ර වීම නිවෘත වීම කියලා වෙනම කොටස් තියෙනවා. එතකොට පරක්කු වෙනවා වෙනස් වෙනවා. සාමාන්‍ය අගයම කුජ මාස 1මාරයි. බුද සති 3යි. දවස් 21ක් වගේ එතකොට. සිකුරු මාසයයි. ගුරු අවුරුද්දයි. රාහු කේතු අවුරුදු 1මාරයි. ශනි අවුරුදු 2මාරයි. ඒ රාෂ්ට්‍ර කපලයක් අනිවාර්යෙන් අවුරුදු 2මාරක් තියෙනවනේ. එක කොටුවක සෙනසුරු අවුරුදු 2මාරක් ගත කරනවා. අවුරුදු 7මාරයකකුත් තියෙනවා 2මාරයකකුත් තියෙනවා. ඒ වගේ වර්ග තියෙනවා ඒ රාෂ්ට්‍ර කපලවල. එතකොට මේ සෙනසුරු ගමන් කරන රාශිය අනුව තමයි ඒ රාෂ්ට්‍ර කපලේ එන්නේ. සෙනසුරුගෙන් තමයි එන්නේ. ඒක තමයි මට මෙච්චර කල් ඉඳන් අපල තියනවා එහෙම කියලා කියන්නේ. අවුරුදු 2මාරයි. නෙප්චූන් අවුරුදු 14යි යුරේනස් අවුරුදු 7යි. මේ දෙක අවශ්‍ය නම් ලියා ගන්න. පලාපල කතනේදී අපි යොදාගන්නේ නැහැ. යුරේනස් 7යි. 7යි. නෙප්චූන් අවුරුදු 14යි. 14යි. දැන් ඕගොල්ලෝ ඔක්තෝබර් මාසේ පිටුව පෙරලා ගන්න ලිතේ. ලිත් නැති අය ඉන්නවද? නෑ. ලිතක් නැහැ. මම අර එවපු ටික ඩවුන්ලෝඩ් කරගත්තාද මම එවපු මේ කොටස? ඔව් ටීචර් ඒක ඩවුන්ලෝඩ් කරගත්තා. ඩවුන්ලෝඩ් කරගත්තනේ. හරි. දැන් ඕක පොඩ්ඩක් බලන්න දැන් පළවෙනි වතාවට ඔන්න ලිතක් කියවන්න හදන්නේ. ඕක බලන්නකො පොඩ්ඩක්. මොනවද ඕකේ තියෙන්නේ? දිනය නක්ෂත්‍ර කාලය රවි චන්ද්‍ර කුජ බුධ ශනි රාහු යුරේනස් නෙප්චූන්. මම ෂෙයා කරා නැති අයට. කේන්දරේ හදද්දි වැඩි විස්තර කතා කරමු. දැන් මේ ඇවිල්ලා ලිතේ අපිට දෙනවා එදා ඒ මාසෙ දැන් මේ ඔක්තෝබර් මාසේ තියෙන ලිතේ. හැමෝටම පේනවා ඇති මම ෂෙයා කරපු ඔක්තෝබර් මාසය. එතකොට මෙතන දිනය කියලා 1 2 3 4 5 6 කියලා ඔක්තෝබර් මාසේ පළවෙනිදා ඉඳන් ඔක්තෝබර් ඉවර වෙන්නේ ඔක්තෝබර් 31න් 31 දක්වා දිනය දීලා තියෙනවා. එතකොට ඒක බූ එහෙම කියලා දීලා තියෙන්නේ බදාදා ඊළඟට බ්‍රහස්පතින්දා ගුරුදා කියන එක ශු කියන්නේ සිකුරාදා කියන එක හතර ශ කියන්නේ සෙනසුරාදා ශනිදා කියන එක
5ට රයන්න කියලා තියෙනවා. රවිදා, ඉරිදා, 6 චයන්න, චන්ද්‍රයා, 7 කුයන්න, කුජදා, අඟහරුවාදා ওই විදිහට යනවා. මෙන්න තියෙනවා නක්ෂත්‍ර කාලය. මේක මම ගණන් හදද්දි පැහැදිලි කරනවා. ඊළඟට එනවා රවි. රවි ග්‍රහයාගේ සංකේතය මේ දීලා තියෙනවා. දැන් අද ස්වාමීන් වහන්සේ රවි ග්‍රහය ගැන කියලා දෙයි. එතකොට මේ සංකේතය ඔයගලන්ට දෙනවා ඇඳගන්න. එතකොට බලන්න අංක වි. අංක වි කියලා දීලා තියෙනවා මෙතන. මේ කියන්නේ අංශක කලා විකලා. ග්‍රහයක ඉන්න තැන අපි ග්‍රහයාගේ ඇඩ්‍රස් එක අපි දෙන්නේ රාශියේ අංශක කලා විකලා වලින්. දැන් අපි ඉන්න ගමේ අපිට අයිති තැන අපි අංකකින් හඳුන්වන්නේ අපේ ගෙදර. ඒ වගේ රවි කන්‍යා රාශිය කියන ගමේ කොයි තැනද ඉන්නේ කියලා හරියටම නිශ්චිත තැනක් තියෙනවා එයා ඉන්න. ඒකට පළවෙනිදා එයා ඉන්නේ අංශක 13යි කලා 52යි විකලා 57යි. අංශක 13යි කලා 52යි විකලා 57යි. එතකොට පළවෙනිදා ඔය විදිහට ඉදිරියට දෙවෙනිදා අංශක 14, තුන්වෙනිදා අංශක 15. ඒකට ඔයගලන්ට පේනවා මෙන්න රවි දවසකට අංශකයක් ඉදිරියට යනවා. 4 වෙනිදා 16, 5 වෙනිදා 17. ඔයගලගේ දැන් බලන්න මම දීලා තියෙනවා දවස් 30ක් ඇතුළත රවි රාශිය මාරු වෙන්න ඕනේ. දවස් 30යි එක රාශියක ඉන්නේ. එහෙනම් මෙහෙම දවසට අංශක ගානේ ගිහිල්ලා දවස් 30ේදී මෙන්න 29යි අංශක 29යි කලා 45යි විකලා 45ක් වෙනවා 17 වෙනිදාට ඔක්තෝබර්. ඒ කියන්නේ අද ඔන්න අද රවි මාරු වෙලා දැන්. තුලාවට මාරු වෙනවා. තුලාවේ 18 වෙනිදා උදේ 6 වෙද්දි මේ හැම එකක්ම ලිතේ දීලා තියෙන්නේ උදේ 6ට අපි මේවට කියනවා ග්‍රහස්පුට. ග්‍රහයා ඉන්න ස්පුට. ග්‍රහස්පුට. මම මේ කියන වචන පැත්තකින් ලියා ගන්න වෙන පෑනකින් හරි. ආයි මේවා කියවෙනකොට ඔළුවට හුරු වෙන්න ඕනේ. එතකොට මේ ග්‍රහයා ඉන්න ස්ථානයට නැත්නම් ග්‍රහයා ඉන්න ආංශික කලා විකලා වලට අපි කියනවා ග්‍රහස්පුට. ග්‍රහයා ඉන්න ස්පුටය. එතකොට මේ හැම එකක්ම ලිතේ දීලා තියෙන්නේ ඔර්ලෝසු වේලාවෙන් උදේ 6ට. ලංකා සම්මත ඔර්ලෝසු වේලාවෙන් කියලා තියෙනවා. මම ඒක කේන්දරේ හදද්දි කියලා දෙන්නම්. මොකද්ද මේ සම්මත ඔර්ලෝසු වේලාව කියන එක කියලා. දැනට මතක තියාගන්න මේ දීලා තියෙන්නේ උදේ 6ට මේ ග්‍රහය කොහෙද ඉන්නේ කියන එක. උදේ 6ට 17 වෙනිදා අද උදේ 6ට මේ ග්‍රහය 29යි 40යි 45යි හිටියා. 18 වෙනිදා හෙට උදේ වෙද්දි මේ ග්‍රහය රාශිය මාරු කළා තුලාවට ඇවිල්ලා 0යි 40යි 18යි. ඊළඟට ආයි ඉදිරියට ගමන් කරනවා 19 වෙනිදා අංශක 1, 20 වෙනිදා අංශක 2. එතකොට ඕගොල්ලන්ට ඔක්තෝබර් පහු කරලා දැන් ලිත තියෙන අය බලන්න නොවැම්බර් වෙද්දී නොවැම්බර් 17 වගේ වෙද්දී හරියට මාසෙකින් මෙයා වෘශ්චිකයට මාරු වෙනවා. රවි ග්‍රහයා එතකොට නිශ්චිතවම රාශි 12 ගමන් කරද්දී අවුරුද්ද සම්පූර්ණ කළා. මම ඔයගොල්ලන්ට ගිය සතියේ පැහැදිලි කරා. එතකොට රවි ග්‍රහයාගෙන් තමයි අලුත් අවුරුදු උදා වීම සංකේතවත් කරන්නේ. එතකොට අප්‍රේල් 13 14 ඔය කියන දවස්වලදී අනිවාර්යෙන් රවි ග්‍රහයා මීනයෙන් මේෂයට සංක්‍රාන්තිය වෙනවා. ඒක අපි නව අවුරුද්දක් කියලා හඳුන්වනවා. එතකොට අපි අලුත් අවුරුද්ද විදිහට චාරිත්‍ර වාරිත්‍ර කළා රවි ග්‍රහයා අලුත් ආරම්භයක් ගන්න. අලුත් අවුරුද්දක් ලබන මොහොත අපි උත්සවාකාරයෙන් ඒක විශේෂයෙන් අපේ මේ කෘෂි කර්මය හා සම්බන්ධයි. ඒකයි ඒකට මේ වැඩි තැනක් දෙන්නේ. ඒ කියන්නේ කෘෂි කර්මයේදී රවි ග්‍රහය එහෙම නැත්නම් ඔය නැකත් සම්බන්ධ දේවල්. එතකොට අලුතින් වී වපුරන්න නැත්නම් බැත ගෙට අරගෙන අලුත් සහල් මංගල්‍ය පවත්වන්න මෙන්න මේ කාල සීමා. කියන්නේ මාර්තු වගේ වෙද්දී බැත ගෙට අරගෙන ගොයන් කපලා ඒ දේවල් කරලා අලුතින් පටන් ගන්න හදන කාල සීමාව අප්‍රේල් කියන්නේ. එතකොට මේ හින්දා අලුතින් ජීවිතේ පටන් ගත්තා හා සමාන හින්දා තමයි අලුත් අවුරුද්දක් විදිහට ඒක සැමරෙන්නේ. ඊළඟට අපි යමු චන්ද්‍රයා. අර විදිහටමයි අංශක කලා විකලා වලින් දීලා තියෙනවා. චන්ද්‍රයා පටන් ගනිද්දී ඔන්න ධනු පළවෙනිදා ධනුවේ ඉන්නවලු. අංශක 25යි 34යි 4. දෙවනිදා වෙද්දි මකරයට ගිහිල්ලා. දැන් ඔයගොල්ලෝ දන්නවා දවස් දෙකමාරයි උපරිම ඉන්නේ.
තුන්වෙනිදාත් මකර. දැන් මෙතන ලියලා නැත්තම් විශේෂයෙන් මකර කියලා ලියලා නැත්තම් මේ උඩින් තියෙන රාශියම තමයි ගන්නෙ. තුන්වෙනිදා මකරේ, හතරවෙනිදා ඔන්න කුම්බෙට මාරු වෙලා. පස්වෙනිදා කුම්භයේ, ඔන්න හයවෙනිදා මීනියට මාරු වෙලා. මේක තේරෙන්නේ නැති අය ඉන්නවා නම් මගෙන් අහන්න. ටීචර් ආයි පොඩ්ඩක් පැහැදිලි කරන්න ඒක මුලින් ඉඳලා චන්ද්‍රයාද? නෑ නෑ ඔය මරා කරන්න ටීචර් ඔව්. එතකොට දැන් මෙතන උඩ ධනු කියලා දීලා තියෙනවනේ මිස්ටර් පේනවද? චන්ද්‍ර කියලා ඊට පල්ලෙහින් ධනු කියලා තියෙනවා. ඔව් පේනවද? එකෙන් අදහස් වෙන්නේ චන්ද්‍රයා පළවෙනිදා උදේ 6 වෙද්දී ඉන්නේ ධනු රාශියේ. ඒ කියන්නේ ඔක්තෝබර් 1 වෙනිදා උදේ 6 වෙද්දී චන්ද්‍රයා ධනු කියන රාශියේ තමයි ඉන්නේ. දෙවෙනිදා වෙද්දී මකරයට මාරු වෙනවා. අංශක 8යි 16යි 8කට ගිහිල්ලා. මෙයා ඇවිදගෙන දුවගෙන. දවස් දෙකක් ගමන් කරනවානේ. ආ 21 වෙනිදාත් මකරේ. සම වෙන්න. 3 වෙනිදාත් මකරේ. අංශක 21යි 21යි 3. 4 වෙනිදා කුම්භයට මාරු වෙලා. ඒතකොට සාමාන්‍යයෙන් දින දෙකමාරක් ඇතුළත මෙයා රාශිය මාරු කරනවා. ඒක තමයි මම දුන්නේ එක රාශියක ඉන්නේ උපරිම දවස් දෙකමාරයි කියලා. පැහැදිලිද? ඔව් ටීචර් හරි ඒක ඊළඟට එනවා කුජට. අංක විතරයි දෙන්නේ. විකලා දීලා නැහැ එතනින් එහාට. අංශක කලා විතරයි දීලා තියෙන්නේ. කුජ පළවෙනිදා පටන් ගනිද්දි තුලා රාශියේදී 11යි. දැන් මෙයා අරතරන් ඉක්මනට යන කෙනෙක් නෙමෙයි. චන්ද්‍රයා තරම් ඉක්මනට යන කෙනෙකුත් නෙමෙයි. රවි තරම් ඉක්මනට යන කෙනෙකුත් නෙමෙයි. එතකොට මෙයා පළවෙනිදා 11යි 40, දෙවෙනිදා 12යි 21, තුන්වෙනිදා 12යි 2 ඔහොම පල්ලෙහාට යනවා. ගිහිල්ලා බලන්න 28 වෙනිදා වෙද්දී මෙයා වෘශ්චිකයට මාරු වෙලා. තුලාවෙන් ඊළඟ රාශිය අනිවාර්යෙන් වෘශ්චිකය. වෙනස් වෙන්නේ නැහැ. ඒක නියතයි. තුලාව පහ වුණොත් ඊළඟට එන්නේ වෘශ්චිකය. එහෙනම් මෙයා වෘශ්චිකයට මාරු වෙනවා 28 වෙනිදාට. ඔය ඕගොල්ලන් පත්තරවල කියන්නේ මෙන්න මේ ග්‍රහ මාරුවක් තියෙනවා. ඔන්න දැන් ඔන්න ඔක තමයි ග්‍රහ මාරුව කියන්නේ. සමහරු බය කරනවානේ මේ ලග්න වලට හොඳයි මේ ලග්න වලට හොඳ නැහැ. එහෙම නැහැ. බය වෙන්න එපා. උපන් කේන්ද්‍රයේ දුර්වල නම් තමයි ගොඩක් වෙලාවට අනිසිඵල එන්නේ. උපන් කේන්ද්‍රයේ ග්‍රහය ප්‍රබල වෙන්නවා නම් බය වෙන්න දෙයක් නැහැ. ඒතර මේ ග්‍රහ මාරු වුණා කියලා. ඊළඟට එනවා අපි බුදට. බුද පළවෙනිදා පටන් ගනිද්දී ඉන්න ඕන කන්‍යාවේ. පළවෙනිදා 27යි 1, දෙවෙනිදා 28යි 35, ඔන්න තුන්වෙනිදා මාරු වෙලා තුලාවට අංශක 0.8 තුන්වෙනිදා උදේ 6 වෙද්දී. ගුරු පළවෙනිදා මිථුනේ. තිකුරු පළවෙනිදා සිංහේ ඉන්නේ. ශනි පළවෙනිදා මීනේ වක්‍රයි කියලා තියෙනවා. දැනට මේ වක්‍රයි කියන එක පැත්තකට ගන්න. පැත්තකින් තියන්න. වක්‍රයි කියලා මෙහෙම අදහසක් ගන්නකො. වක්‍රයි කියන්නේ මේ රවි සඳු ඇරෙන්න, රාහු කේතු ඇරෙන්න. රවි සඳු රාහු කේතු ඇරෙන්න අනික් ග්‍රහය ටික වක්‍ර වෙනවා. වක්‍ර වෙනවා කියලා කියන්නේ නිකන් ග්‍රහය ආපස්සට ගමන් කරනවාසේ අපට පේනවා පෘථුවියට. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඉලිප්සාකාර පතයක ගමන් කිරීම නිසා සමහර අවස්ථාවලදී ග්‍රහය ආපස්සට යන ගතියක් අපිට පේනවා ඉලිප්සාකාර පතේදී. නමුත් ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. නමුත් ජ්‍යොතිෂයේදී ඒක විශේෂ අවස්ථාවක් කියලා සැලකනවා. ඒක තමයි මේ වක්‍ර වීම කියන්නේ. ඒතර වක්‍ර ග්‍රහයේ ඕගොල්ලන්ට හැමතිස්සෙම අංශක ගාන ඉදිරියට යන්නේ නැහැ. පසුපසට යන්නේ. ඒතර සෙනසුරු සාමාන්‍යයෙන් ඉදිරියට ගමන් කරන ග්‍රහයෙක්. නමුත් මේ වක්‍රයි කියලා මේ ලිතේ තියෙනවා නම් එයා අංශක කලා ගානෙන් අඩු වෙවි යන්නේ. නිවෘතයි කියලා ඕගොල්ලන්ට කවදා හරි දවසක කවදා හරි මේකේ දැන් ඊළඟ මාසේ හරි කොහොම හරි ඔන්න පෙනෙනවා නම් තැනක අන්න එයා එතන ඉඳන් නැවත ඉදිරියට ගමන් කරනවා. එහෙමයි වෙන්නේ. අපි මේවා විස්තරාත්මකව ඉදිරියේදී කතා කරමු. දැනට බලන්න පළවෙනිදා 3:32යි, දෙවෙනිදා 3:28යි අඩු වෙලා. තුන්වෙනිදා 3:23යි අඩු වෙලා. මෙයා ආපස්සට යනවාසේ පෙනෙනවා. ඒක තමයි වක්‍රයි කියලා කියන්නේ.
ඊළඟට රාහු. රාහු කුම්භේ. රාහු කේතු කියන ග්‍රහයෝ දෙන්න හොඳින් මතක තියාගන්න. හැමදාම ආපස්සට ගමන් කරන ග්‍රහයෝ දෙන්නේ. අනිත් ග්‍රහයෝ ඉදිරියට ගමන් කරද්දී. දැන් ඔයගොල්ලෝ අලුත් කරුණක් ඉගෙන ගත්තා වක්‍ර ග්‍රහය නම් ආපස්සට යනවාසේ පෙනෙනවා. ඒ ඇරෙන්න රාහු සහ කේතු වක්‍ර වෙන්නේ නැහැ කවදාවත්. ඒගොල්ලෝ හැමදාම ආපස්සට යන්නේ. හැමතිස්සෙම ආපස්සට ගමන් කරන ග්‍රහයෝ. එතකොට රාහු කියන ග්‍රහයා අංශක 29යි කලා 30ක වගේ ඉන්නවා කියලා කියන්නේ කේන්ද්‍රයක රාශියක ඒ ග්‍රහයා එයාගේ ඒ රාශියේ ගමන් මාර්ගය පටන් ගත්තා විතරයි. මොකද ආපස්සට ගමන් කරන්නේ. රාහු කියන ග්‍රහය කේතුටත් මේක අයිති එහෙමම කේතු කියන ග්‍රහයා කේන්ද්‍රයක අංශක බිඳුවයි කලා එකේ ඉන්නවා කියලා කියන්නේ එයා ඒ ගමන ඉවර කරලා ඊළඟ රාශියට පනින්න ලෑස්ති වෙනවා කියන එක. මේ දෙන්න හැමතිස්සෙම ආපස්සට යන්නේ. ඔයගොල්ලෝ බලන්න එතකොට දැන් රාහු පළවෙනිදා වෙද්දී කුම්භයේ ඉන්නවා කියනවා 22:49 ඊළඟට 22:46 22:43 22:40 ආපස්සට යන්නේ. රාශියේ ආපස්සට ගමන් කරන්නේ. ඊළඟට යුරේනස් සහ නෙප්චූන් දීලා තිනවා අපි ඒව ගන්නෙ නැහැ දැනට. දැන් කේතු දීලා නැහැ. රාහු දුන්නාම කේතු අපි හැමතිස්සෙම හොයාගන්න දැනගන්න ඕනේ. හරිම ලේසියි හොයාගන්න විදිහ රාහු ඉන්න තැනින් රාශි 7ක් ගමන් කරලා ඉස්සරහට ගෙනලා රාහු ඉන්න තැන 1 කියලා අරගෙන 1 2 3 4 කියලා රාශි 7ක් ඉස්සරහට ගෙනලා කේතු ඉන්න තැන ලකුණු කරන්න. දැන් අපි ලකුණු කරන්න යන්නේ. ඕගොල්ලෝ මට අභ්‍යාසයක් විදිහට දැන් අද දිනේ 17 වෙනිදානේ 17 වෙනිදා මෙන්න මේ 17 වෙනිදා තීරුව බලලා දැන් අපි මේෂ ලග්නයෙන් උපන් නෑ මම වෙන ලග්නයක් දෙන්නම් කටක ලග්නයෙන් උපන් කෙනෙක් රාශි ටික පිහිටෝලා උදේ 6ට ඉපදුනා නම් ඕගොල්ලෝ මේ රාශිය ඇතුලේ කොයි විදිහටද ග්‍රහය පිහිටන්නේ කියලා දාන්න ඕගොල්ලන්ට තේරිච්ච විදිහට කටක ලග්නය දෙන්නේ මම කටක ලග්නයේ රාශි ටික ඉස්සෙල්ලා ඇදලා නම් කරගන්න කටකය නම් සිද්ධාන්තය තමයි මේක කටකය වෙනවා. පළවෙනි එක කටක. දෙවෙනි එක අනිවාර්යෙන් සිංහ. කන්‍යා. තුලා. වෘශ්චික. ධනු. මකර. කුම්භ. මීන. මේෂ වෘෂභ මිථුන ඔන්න ලකුණු කරා දැන් ඕගොල්ලෝ මට කියලා දෙන්න විත බලලා රවි ග්‍රහයා 17 වෙනිදා ඉන්නේ මොන රාශියේද කියලා අපි මේ වෙන්නේ ඔක්තෝබර් 17ට අදාළව ඈ ඔක්තෝබර් 17 උදේ 6ට
ඔක්තෝබර් 17 උදේ 6ට කියලා ලියා ගන්න ඈ. රවි ග්‍රහයා ඉන්නේ මොන රාශියේද? හිත බලලා කියන්න මට. 17 වෙනිදා කියන දිනේ ගාවට යන්න. රවි ග්‍රහයා මොන රාශියේද බලලා කියන්න. කො කටවල් ටික. ලිත ආයේ දාන්නේ කන්‍යා සිංහද? ආයිවන් ෂෙයා කරන්න. කන්‍යා රාශිය මෙන්න 17 වෙනිදා තම ෂෙයා වෙනවානේ. මෙන්න 17 වෙනිදා සිකුරාදා මෙන්න රවි ඉන්නේ දෙවෙනි පේලියේ කන්‍යාවේ ඉඳලා තියෙනවා පළවෙනිදා 17 වෙනිදා වෙනකොට වෙනස් වෙලා නැහැ. කන්‍යාවේ 29යි 40යි 45. පේනවද? පැහැදිලිද? සමාජයේ මිස ආයේ පැහැදිලි කරන්න මේ ප්‍රමාද වුණාද ලිත ගන්නකොට. ඔව් ඔන්න අපි කිව්වා රවි පළවෙනිදා වෙද්දී ඔන්න කන්‍යාවේ ඉන්නේ කියලා. මේ තියෙන්නේ කන්‍යා කියලා උඩින් තියෙනවා. දැන් පහළට එනකොට ඔන්න රවි දැන් ඉදිරියට ගමන් කරලා. මෙතන දැන් කොහෙවත් මැද ලියවිලා නැහැ ඊළඟට තියෙන රාශිය. ඊළඟට තියෙන රාශිය මේ මැදක ලියවිලා තියෙනවා නම් මේ පේලියේ ඔන්න ග්‍රහයා මාරු වෙලා. ග්‍රහයා මාරු වෙන්න නම් අංශක 29ක් එන්න ඕනේනේ. අංශක 29 එවිල්ලා තියෙන්නේ 17 වෙනිදාට. ඒතකොට 18 හෙට තමයි තුලාවට මාරු වෙන්නේ. හෙට උදේ වෙද්දි තමයි අංශක බිඳුවේ ඉන්නේ. අද උදේ 6 වෙද්දි 17 වෙනිදා සිකුරාදා 29යි 40යි 45 තාම කන්‍යාවේ ඉන්නේ. පැහැදිලිද? පැහැදිලි. හරි. දැන් අපි ඕක කොහොමද කටක ලග්නේ ඉපදුනා කියලා අපි ඔන්න ගණනය කිරීමේදී හොයාගත්ත ඒ දරුවා. කටක ලග්නේ ඉපදුනා නම් අපි හිතමු උදේ 6 වෙද්දි ඉපදුණු දරුවේ කටක ලග්නේ එන්නේ කියලා. අපි එහෙම හිතමු. එහෙම වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ කාල සීමාවල වෙන වෙන ලග්න වෙනස් වෙනවා. අපි හිතමු උදේ 6ට දරුවා ඉපදෙනවා කටක ලග්නිය වෙලා තියෙන්නේ. උදේ 6ට. එහෙනම් අපි දැන් රවි කියන ග්‍රහයාව ලකුණු කරන්න ඕනේ මෙන්න මේ කන්‍යාවේ. රවි එදා උදේ 6ට කන්‍යාවේ නම් මෙන්න රයන්න දැම්මා මෙතනට. දැන් ඕගලන්ට තේරෙන්න ඕනේ රාශි අයිතිය ඒ ග්‍රහයින්ට තිබ්බට ඒ ග්‍රහය අපිට ඕන තැන්වල ඉන්නේ නැහැ. අපි ඉපදෙන දවසේ ඒ ග්‍රහයා හිටපු රාශියට අයිති තැන තමයි ඉන්නේ. පැහැදිලිද? පැහැදිලි. අපි ඉපදෙන දවසේ ලිත අරගෙන බලන්න ඒ ලිතේ තියෙන්නේ මේ විදිහට. හැබැයි උදේ 6ට හැමෝම උදේ 6ට නෙවෙයිනේ උපදින්නේ. උදේ 6ට ඉඳුණා නම් හරි ලේසි මේ අංශක ටික දාගෙන ගියා. උදේ 6 ඉන්න ආයි ඊළඟ දවසේ පාන්දර 5:59 වෙනකම්ම දරුවෝ උපදිනවනේ. එතකොට අපි ලග්නය හදා ගන්න ඕනේ. ස්කුට ටික වෙන වෙනමයි හදා ගන්න ඕනේ. ඒක තමයි අපි ලග්නය හදනවා කියලා ඉගෙන ගන්න. දැන් ඊළඟට මට බලලා කියන්න චන්ද්‍රයා කොහෙද ඉන්නේ කියලා 17 වෙනිදා උදේ 6 වෙද්දි. ලිත නැති අයට පොඩි උදව්වක් කරන්න. ඕගොල්ලෝ ඉස්සෙල්ලා මේ ටික දාන්න. විනාඩි 5ක් දෙන්න. ඔන්න 17 වෙනිදා එක මම ඕපන් කරලා දුන්නා. දාන්න. යටම පේලිය 17. විනාඩි 5ක් දෙන්න.
මිස් ඔව්. මම හිතින් මම පැය කාලක් විතර ගිහිල්ලා තමයි ආවේ. මට මේ මංගව ලිප් එකක්ම තියෙනවා ලිප් පොත් දෙකක්ම. ඔව්. මොන පොතද මිස් මේ පොතෙන් 2025 26 කියන එක ළඟ තියෙනවද? 2025 තියෙනවා එපා පංචාංග ලිපිත තියෙනවා. ලංකා පංචාංගේ තියෙනවද? 2026 27 එක තියෙනවා ලංකා ගෘහස්ත පංචාංග ගෘහස්ත ලිපිත කියන එක. ඒක නෑ. 2025 26 ඇපා පංචාංග ලිතනේ තියෙන්නේ. ඔව්. ඒක ඔක්තෝබර් මාසෙ පිටුව පෙරලා ගන්නකො. ඔක්තෝබර් මාසෙ පිටුව 2025 ඔක්තෝබර් කියන එක තමයි මේ අපි පෙරලාගෙන ඉන්නේ දැන්. අංශක ගණන් වල පොඩි වෙනස්කම් තියෙන සමහරට ලිප් වල අංශක නෙවෙයි කලා ගණන් වල වෙනසක් වෙයි. හොයාගත්තද? චුට්ටක් ජූලි පෙරලාගෙන ඔක්තෝබර් ඔව් ඒකේ 17 වෙනිදා පේලියට එන දැන් උඩ ඉඳන් පළවෙනිද දෙවෙනිද තුන්වෙනිද හතරවෙනිද කියලා 17. ඒකේ 17 නේ අද දිනේ මේ අද දිනේ තමයි මේ බලන්නේ. රයිට්. අද දිනේ තියෙන විදියට තමයි කේන්දරේ පිහිටවන්න බලන්නේ මේ. හරි මිස් හරි බොහොම ස්තුතියි. පොඩි වෙනස්කම් තියෙයි කලා ගණන් වලින් වගේ ලිප් දෙකක් පාවිච්චි කරද්දී. හරි දැන් වෙලාව ඇති. දැන් මට කියන්න සඳු ග්‍රහයා 17 වෙනිදා කොහෙද ඉන්නේ කියලා. උදේ 6ට. සඳු ග්‍රහයා කොහෙද ඉන්නේ? කොහටද? සිංහරාජ්. මම තේරිලා නැහැ කියලා. දනුවෙන් හා? දනු අනේ සිංහ ඇයි සිංහ පල්ලෙහාට එන්න. රාශි මාරු වෙලා නම් මේ මැද ලියවෙනවා දනුවද මොකද්ද කියන එක. දැන් බලන්නකො දනුවේ හිටියට 17 වෙනිදා වෙද්දී සිංහ 9යි 9:43 කියලා පෙන්නනව නේද මේ? ඔව්. එතකොට අපි සිංහ රාශියේ චන්ද්‍රයා ඉන්නේ. එහෙනම් සයන්න ලියන්නේ කේන්දරේ උදේ 6ට ඉපදුණු දරුවගේ දෙවෙනි කොටුවේ. චන්ද්‍රය දෙවෙනි කොටුවේ. ඊළඟට එනවා කුජ. කුජ කොහෙද ඉන්නේ? උඩ ඉඳන් බලාගෙන ඉන්න. උඩ පළවෙනිද පටන් ගනිද්දි කුජ කොහෙද? පළවෙනිදා වෙද්දි කුජ කොහෙද? තුලාවේ නේද? තුලා කියලානේ ඔන්න පෙන්නලා තියෙන්නේ. පේනවද? ඔව්. දැන් පල්ලෙහාට එන්න මැදදි මාරු වෙලා තියෙනවද බලන්න. මැදදි මාරු වෙලා තියෙනවා නම් ඕගොල්ලන්ට දැන් මොලේ තියෙනවා අංශක 29 ගානකට එන්න ඕනේ ග්‍රහයා කියලා. මාරු වෙන්න නම් අංශක 29 ගානට ඇවිල්ලා තියෙනවද 17 වෙනිදා වෙද්දී? නෑ. අංශක 22යි 41 නේ. ඒ කියන්නේ තුලාවෙම තමයි. මාරු වෙලා නෑ. මාරු වෙන්නේ අංශක 29 එන්නේ 27 වෙනිදාට වගේ නේ. ඔක්තෝබර් 27ට තමයි කුජ මාරු වෙන්නේ වෘශ්චිකයට. එතකොට 17 වෙනිදා කුජ ඉන්නේ තුලා රාශියේ. එතකොට අපි කීවෙනි කොටුවේද ලකුණු කරන්නේ? කුජ 4. කුජ 4 කියන ඔන්න ඉපදුණු දරුවගේ. හොඳයි. යාන වාහන වස්තු ලැබීම් තියෙනවා. සිකුරුගේ රාශියක් වෙලා කුජ 4ට වෙනවා කියලා කියන්නේ ගේ දොර යාන වාහන භූමියේ සම්පත් ලැබෙනවා. ඊළඟට එන්න බුදට. බුද පළවෙනිද පටන් ගනිද්දි කොහෙද ඉන්නේ? කන්‍යාවේ. තුන්වෙනිදා වෙද්දී ඔන්න තුලාවට මාරු වෙලා. පේනවද? අංශක 28යි 35න් පස්සේ ආයි 0.8න් තුන්වෙනිදා පටන් ගන්න තියෙන්නේ තුලා කියලා මැද ලියලා තියෙනවා. එහෙනම් තුලාවට මාරු වෙලා. ඉදිරියට එනවා අපි හොයන්නේ 17 වෙනිදා. තුලාවෙන් වෙනසක් වෙලා නැහැ.
17 වෙනිදා අංශක 20යි 37. එහෙනම් බුද තුලාවේ බුයන්නත් අපි ලියනවා මෙතනින් 4 වෙන්නේ. පැහැදිලිද? බුයන්නත් ලියුවා අපි 4 වෙන්නේ. අපැහැදිලිද? කට්ටිය පොඩි ගැටලුවක් ආවා. ඉතින් ඒකට දැන් චුට්ටක් හිතන්න කාලය අවශ්‍යයි. අපි අලුත්ම අයනේ. එතකොට නියෝග නෑ මේ ඊට තුලාවට බලන්න කොහොමද මේ රාශීන් දෙකක් ආවේ කියලා. හරි. ඒක පැහැදිලි. අර පසල් එකක් පුරවනවා වගේ වැඩක්. ඔව් ඊළඟට යන්න කතා කරන්න මා එක්ක මම නැත්තම් දන්නේ නෑ. ඊළඟට එනවා ගුරු. ගුරු පළවෙනිද පටන් ගනිද්දි කොහෙද? මිථුනය. මිතුන 28 28යි 29යි ඔන්න අංශක 29ට ඇවිල්ලා 18 වෙනිදා පහු වෙනකොට තමයි කටකයට එන්නේ. 29යි 57 කටකේ 19 වෙනිදා කටකේ. එතකන් එතකොට 17 වෙනිදා 29යි 53 ඉන්නේ මොකේද? මිථුනයේ මාරු වෙලා නැහැ. ඔන්න හෙට අනිද්දා ගුරු මිථුනෙන් කටකයට මාරු වෙයි. ලග්න 5කට සුබයි. ඔන්න කේන්ද්‍ර ජ්‍යොතිෂ පත්‍රවල වැටීනේ. හරි. ඊළඟට 29යි 53 ඒ කියන්නේ 17 වෙනිදා වෙද්දී ගුරු මිථුනයේ. එහෙනම් අපි ලකුණු කරන්නේ කොහෙද ගුරු? දැන් මට කියන්න කුයි වෙනි කොටුවේද? 12. 12. හරි ඊළඟට සිකුරු පළවෙනිදා පටන් ගනිද්දී සිංහයේ පළවෙනිදා පටන් ගනිද්දී සිංහයේ ඉදිරියට එනවා 29යි 45ට ඇවිල්ලා තියෙනවා 9 වෙනිදා වෙද්දී කන්‍යාවට මාරු වෙලා තියෙනවා 9 වෙනිදා. ඉතින් දැන් නැවත අංශක 1 ඉඳන් මුල ඉඳන් පටන් අරන් යනවා. අපි හොයන්නේ 17 වෙනිදා. 17 වෙනිදා අංශක 9යි 40 ඉන්නේ. ඒ කියන්නේ කන්‍යාවේ. කන්‍යාවේ. එතකොට කොහෙද ලකුණු කරන්නේ? සිකුරු කන්‍යාවේ. ඔන්න රවි එක්කම ඉන්නවා. ශුක්‍ර කියන්නේ ශුක්‍ර කියන්නේ සිකුරු. ශුයන්න දාන්නේ සිකුරු. මුයන්න දාන්නේ ගුරුට. රවි සිකුරු ඉන්න ඔන්න එක රාශියක. අපි කියනවා සහෝදර ඵල තියෙනවා හොඳට. තුන්වැන්න සහෝදර ස්ථානේ. හරි. ඊළඟට එනවා අපි ශනිට. ශනි කොහෙද ඉන්නේ? සුප්‍රසිද්ධ ග්‍රහය අපේ ශනි ග්‍රහය. මීනයේ වක්‍රයි කියන එක දැන් අමතක කරන්න. ආපස්සට යනවා වගේ පෙනෙයි. මීන 17 වෙනිදාත් මීන අංශක 2.24. එහෙනම් ශනි කොහෙද ලකුණු කරන්නේ? මීන රාශියේ ස්ථානයේ කීයද? 9 9 වෙනි ස්ථානයේ. හරි. ඊළඟට එනවා අපි රාහු. රාහු පටන් ගනිද්දී ඉන්නේ පළවෙනිදා කුම්භයේ පහළට එන්න 17 වෙනිදා වෙනකොට කුම්භයේ අංශක 21.58. එහෙනම් කුම්භයේ රාහු. රායන්න කොහෙද ලකුණු කරන්නේ? රායන්නේ රාහු ලකුණු කරන්නේ. රවි ඉන්න හින්දා රායන්න ලකුණු කරන්න ඕනි. 8 වෙනි කොටුවේ. දැන් මම දෙයක් කිව්වා. රාහු ඉන්නවා නම් හේතු ඉන්න දැන අපිට හොයාගන්න පුළුවන්. රාහු ඉන්න කොටුව 1 කියලා ඉදිරියට 7ක් ගමන් කරන්න කිව්වා. බලා ගන්න.
1 2 3 සිංහලට 4 5 දෙවෙනි 6 7 එහෙනම් අනිවාර්යෙන් හේතු සිටින්නේ සිංහයේ හැමතිස්සෙම මේ දෙන්න කියන්නේ ප්‍රතිවිරුද්ධ ලක්ෂ්‍ය දෙකක් රාහු කේතු කියන්නේ 180ක් දුරින් තමා මේ දෙන්න ඉන්නේ එක්කෙනෙක් ඉන්නවට 180ක් දුරින් ඉන්නේ මෙයා මෙතන අංශක දෙකේ නම් මෙයා මේ කොටුවේ අනිවාර්යෙන් අංශක දෙකේ සප්තමයි කියලා කියනවා ඕනම ග්‍රහයක තමුන් ඉන්න රාශියෙන් හත්වෙනි තව ග්‍රහයෙක් ඉන්නවා නම් ඒ දෙන්න සප්තමයි කියලා කියනවා දැන් බලන්න කන්‍යාවේ ඉන්නවා රවි සහ සිකුරු 1 2 3 4 5 6 7 ශනිට රවි සිකුරු සප්තමයි හත්වෙනි පිටලා තියෙන්නේ හරි දැන් ඕක නිකන් ගෙදරදී එක එක දවස් වලට දාලා අධ්‍යයනය කරලා බලන්න. උට මට අනිවාර්යෙන් වෙන්න ඕනේ රාශි ටික පිළිවෙලින් මතක තියෙන්න ඕනි. දැන් ස්වාමීන් වහන්සේ අද ග්‍රහයෙක් ගැන මම හිතන්නේ හඳුන්වා දීමක් කරයි වැඩිපුර රවි ග්‍රහය ගැන. ඒ උගන්නන ග්‍රහයෝගේ ගති ලක්ෂණ ග්‍රහය නම දිනා ගැන ඉගෙන ගන්නවා. ඊළඟට රාශි 12 ගැන ඉගෙන ගන්නවා ස්වභාවයන් මෙන්න මේ ටික හොඳින් ඔළුවේ තැම්පත් වෙලා තියෙන්න ඕනේ. එතකොට තමයි පලාපලය ගොනු කරන්නේ. දැන් මම කිව්වා කටකේ 4 වෙන්න තුලාව තුලාවේ කුජ ඉන්නවා මේ උදේ 6ට උපන් දරුවට යාන වාහන ගේදොර ඉඩකඩම් හම්බ වෙනවා කියලා. ඇයි එහෙම මට කියන්න පුළුවන්? මම දන්නවා 4 වෙන්න කියන්නේ ගෘහස්ථානය කියලා. 4 වෙන්නින් කියවෙන්නේ ගෘහය ගැන. ඒ ගෘහයේ කුජ කියලා කියන්නේ යන්ත්‍ර සූත්‍ර වාහන ගැන කතා කරන ග්‍රහය. මෙයා ඉන්නවා තුලාව කියන්නේ සිකුරුට අයිති තැනක්. සිකුරු කියලා කියන්නේ සුක්කෝක භෝගී බව කියන ග්‍රහයා. එතන ඉන්නවා නම් කුජ එයාට ගේදොර යාන වාහන ලැබීම තියෙනවා. මෙන්න ගොනු කිරීම එන විදිහ. ඔන්න ඕවා ටික ඉගෙන ගන්න ඕනි. එතකොට අපි දෙන මේ ග්‍රහයින්ගේ ගති ලක්ෂණ, රාශීන්ගේ ස්වභාවයන් මේ ඔක්කොම ඔළුවේ තියෙන්න ඕනි. කටපාඩම් කිරීම නෙවෙයි හැමදාම පොඩ්ඩක් ඉගෙන ගන්න දේ ආයි බලන්න. ඊළඟ දවසේ බලන්න. ඊළඟ දවසේ බලන්න. මෙන්න මේ විදිහට ඔළුවේ තියාගන්න. කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. එතකොට නිකම්ම මාස 6ක් යනකොට ඔය ස්වභාවයන් ටික මතක් වෙනවා. තව ඉස්සරහට මේ ග්‍රහයා මේ රාශියේදී උච්ච වෙනවා, මේ ග්‍රහයා මේ රාශියේදී නීච වෙනවා, මූල ත්‍රිකෝණ වෙනවා, සතුරු වෙනවා, මිතුරු වෙනවා, ඔය ඔක්කොමත් ඔළුවට එනවා. ඒවා ඉගෙන ගමු හිමීට. අද පාඩමේ මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න මගේ. තේරෙන්නේ නැති ගැටලුවක් ආවේ නැහැ මේ ඔබතුමා නිමා කරන්න සූදානම් වෙනවා නම් බොහොම ස්තුතියි. මොකද මේ පළවෙනි වතාවට මේ කේන්දරයක් කියන දෙයට අභ්‍යන්තරයට පිවිසුනේ අපි කියන දෙයක් කෙනෙක් කියන දෙයක් අහගෙන හිටියට මේ කේන්දරයක් කියන දෙයක් ගැන අපිට අවබෝධයක් තිබුණේ නැහැ. හොඳ පැහැදිලි කිරීමක් කරා. සාර්ථකයි. බොහොම ස්තුතියි. හොඳයි. තේරෙනවා නම් අන්න ඒක තමයි වෙන්න ඕනේ. අපි දැන් මේ ඔය සරලව ඉගෙන ගත්තා. අපි ඊට පස්සේ දැන් අපි හිතමු 17 වෙනිදා උදේ 10ට දරුවෙක් ඉපදුනා 17 වෙනිදා හවස 2:00ට ඉපදුනා 17 වෙනිදා රෑ 7ට ඉපදුනා මෙන්න මේ වෙලාවල් වලට කේන්දරේ හදන්න ඉගෙන ගන්නවා. ඒතර මේ ග්‍රහය ඉදිරියට ගමන් කරනවා. මේ රාශි ඉදිරියට ගමන් කරවලා අපි කේන්දරයක් හදන්න ඉගෙන ගන්නවා. ඒක අපි රාශි ගැන ග්‍රහය ගැන හොඳින් දැනුම ආවට පස්සේ ලිත කියවන්න හොඳින් දැනුම ආවට පස්සේ තව මාස 2කින් විතර පටන් ගමු. එහෙනම් ස්වාමීන් වහන්සේගේ පාඩමට මම ඉඩ දෙනවා හැමෝටම සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්. අවසර අපේ හාමුදුරුවෝ රෙකෝඩින් වෙනමද දාන්න ඕනි? වෙනම දාන්න ඕනේ. එහෙනම් මම පොඩ්ඩක් නවත්තනවා. හොඳයි. මට